මොහොතකට සිතන්න ඔබට ඔබේ කුඩා කල ඡායාරූපයක් පෙන්වා මේ කවුදයි ඇසුවහොත් ඔබ දෙන පිළිතුරු කුමක්ද? මේ මම ඔබ නිසකවම කියාවි. ඔබ කළ යම් ක්‍රියාවක් ගැන විමසුවහොත් ඒක කළේ මමයි. ඒවා ගෙනාවේ මමයි. ඒකත් මගේ ලෙසින් පවසාවි. මේ කාර් එක කාගේද? මගේ. ඒ රතු පාටයි. ඇයි රතු පාටට එකක් ගත්තේ? මම රතු පාටට තමයි වැඩි කැමති. ඔබ කියාවි. පරණ මතකයන් මත තමයි මම කියනා වූ සංකල්පය හෝ හැඟීම ඇති වෙන්නේ. එකිනෙකාගේ රුචිකත්වයන් වෙනස්. ඔබ රතු පාටට කැමති වන විට තව අයෙක් නිල් පාටට කැමති විය හැකියි. තව කෙනෙක් කළු පාටට කැමති ඇති. එකිනෙකාගේ අදහස් දක්ෂතාවයන් බලාපොරොත්තු විසමයි. සමහරු කාරුණිකයි. සමහරු නපුරුයි. සමහරු පරිත්‍යාගශීලී, සමහරු මෝඩයි. සමහර ළමුන් කුඩා කල සිටම බුද්ධිමත් නිර්මාණශීලී. සමහරුන් ධනෙ රැස් කිරීමටමයි මෙහෙසෙන්නේ. අනු වෙනුවෙන්, රට වෙනුවෙන්, ශාසනය වෙනුවෙන් වැඩ කිරීමට කැමතියක් ඉන්නවා. බයෝඩයිවර්සිටි, ජෛව විවිධත්වයමද මේකේ අපසිසිදු. කෙසේ හෝ ඒවා ඔබ යමක් දකින්නේ යම් කිසියකු කියන යමක් ඇතෙන්නේ නම් පරිසරයේ සිදුවන වෙනස්කම් දැනෙන්නේ ඉලෙක්ට්‍රෝකෙමිකල් සිග්නල්ස් මගින්. ශබ්ද තරංග, ආලෝක තරංග වැනි සංඥා හෝ වයිබ්‍රේෂන්ස් මගින්. එම යථාර්ථය ඔබටත් මටත් සෑම ජීවියෙකුගේටත් පොදු දෙයක්. හොඳයි, කොහොම නමුත් එකිනෙකා ඒවා තේරුම් ගන්නේ විෂමාකාර ආකාරවලින්, විවිධාකාරවලින්. මෙය ක්වොන්ටම්කරණය හරහා වුවත් තේරුම් ගත හැකි. එසේවද කිසියම් මමත්වයක්, සෝල් එකක්, මම යන හැඟීමක්, ඒජන්සි එකක් එන්ඩයක් තිබෙන බව අපට හැඟෙනවා, දැනෙනවා. ඒ හරියට පරිගණකයක රැම් එක වගේ නේද? අපේ මොළෙහි ඇති රැම් එක තමයි පිනියල් ග්ලෑන්ඩ් හෝ තර්ඩ් අයි, දෙවෙනි ඇස. හැබැයි එය සදාතනික දෙයක් නෙවෙයි. රැම් කාඩ් එක වගේම යම් දවසක ඒ වගේ පිලිස්සී යනවා. එනම් අපි අවුරුදු 50ක් ජීවත් වෙයි. අවුරුදු 60ක් 75ක් 80ක් උන්නම් ජීවත් වෙයි. සෑම සත්වයකට පොදු ධර්මතාවයක් ඒක එලෙසින්මයි සෑමදා සිදු වෙන්නේ. ඔබට මතක ඇති අපි පසුගිය දිනකදී සාකච්ඡා කළා කේතුක ග්‍රන්ථිය මගින් ප්‍රොපියෝසෙප්ෂන්ස් නැමැති ක්‍රියාවලිය හරහා සහ ලක්ෂණ නම් පර්ටිනිටේට්ස් පරිණාමීය වශයෙන් සංශ්ලේෂණය වන තොරතුරු නැවත ප්‍රේරණය වෙන අයුරු කැල්සියම් නෙගටිව් ෆීඩ්බැක් සිස්ටම් එක හා නයිට්‍රික් ඔක්සයිඩ් CGMP පාත්‍රයක හරහා රුධිර නාල විස්තරණය වීමෙන් රුධිර පීඩනය අඩු වී හાર્ට් බීට් එක හදගස්ම වැඩි වී ජීවීන් පරිසරයට ප්‍රතිචාර දක්වීමට පෙළඹෙන අයුරු. එනම් ඇක්ෂන් පොටෙන්ෂල්ස් ඇති කමාන්ඩ් ක්‍රියාත්මක වීමෙන් යම් ක්‍රියාකාරකම් කරන විදිය. මෙහි ප්‍රබලතම උද්ගාමක බලය වන්නේ ප්ලේට්ලට්ස් හරහා සංශ්ලේෂණය වන ගැමා තරංග.
ඒවා දෝලනය වන්නේ තැලමසෙහි මයික්‍රෝටිබියස් වල අයනික දැලිස්සෙනුයි. මෙහි තමයි පරිණාමීය පරම්පරාගත සහ ලක්ෂණ හෝ personality traits තොරතුරු පැරණි තොරතුරු පරම්පරාගත තොරතුරු වසර මිලියන ගණනක් පසුපසට ගමන් කරන. ඒවා සටහන් ඇත්තේ හරියට IC එකක වගේ මෙහි. මා කැමති උදාහරණයක් ලෙසින් දිනක් මා ලැබූ අත්දැකීමක් මතක් කරන්න. අප නිවසේ ඇති කරනු ලැබූ බලු පැටයෙකු. එයා දැන් තරුණ අවධියට පිවිසෙමින් සිටින්නේ. මාවත පැමිණ මගේ කකුලේ වෙලි සංසර්ගයේ දීම වැනි ක්‍රියාවක් කිරීමට පෙළඹුණා. මං පය ගස්සලා දැම්මා. එවැනි උත්සාහයක් දැරුවා. එයින් පෙනී යනවා නේද හුදෙක් හෝමෝන ක්‍රියාකාරීත්වය ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා විනා තර්ක කිරීමේ හැකියාවක් හොඳ නරක නිරීක්ෂණය කිරීමේ හැකියාවක් කොහෙද නැති බව. නමුත් මිනිසා ඊට වඩා බෙහෙවින් දියුණු සත්ව කොට්ටාසයක්. සිතන්න දැන් ඔබ තරුණෙක්. ඔබ රූමත් තරුණියක් දුටු විට රාගයක් ඇති වෙනවා. නමුත් ඔබ තවම නිශ්චලයි. සංසුන්ව සිටිනවා. කපින් අප් කලිනුත් අපි කතා කළා වගේ නයිට්‍රික් ඔක්සයිඩ් CGMP පාත් එක හරහා ඔබ හදවත් ගැස්ම වැඩි වුණා, රුධිර පීඩනය අඩු වී සුන්දරාත්මක හැඟීම් ඇති කර ගැනීමට අවස්ථාව ලැබුණා. තවම ඉහළයි. ඔබ දන්නවා ඔබ යමක් දැස බලා සිටින විට ඔබ එසේ කාචය හා අක්ෂිගෝලය පාලනය කර ගනිමින් අවධානය ඇති කර ගැනීමට ඇසේ පිහිටා ඇති ස්මූත් මසල්ස් සමායෝජනය හා නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් වන ඩෝපමින් ද අවශ්‍ය වෙනවා. මෙම ක්‍රියාවලියේදී විෂුවල් ඩේටා ඔඩිටරි ඩේටා හා අනෙකුත් තරංගයන් තැලමසෙහි හා කුඩා මොළෙහි එන්කෝඩ් වෙනවා. මික්ස්ඩ් වේව්ස් හැටියට. මෙයට පිනියල් ග්ලෑන්ඩ් එක හා සර්විකල් ට්‍රන්ක් එකද සම්බන්ධ වෙනවා. ප්‍රොපියෝසෙෂන් කියන්නේ ඒකම තමයි. මසල් මෙමරි. තවත් ඉගෙන මසල් මෙමරි. සර්විකල් ප්ලෙක්සස් සරහ ක්‍රියාත්මක වෙනවා. අප යම්කිසි වස්තුවක් දුටු විට හෝ කිසියම් ශබ්දයක් ඇසී විට හෝ යම් සංවේදනයක් දැනෙන විට රුධිර පට්ටිකාවල නම් පේටරස් තුළ ඇති මයික්‍රෝටිබියස් ඒ සමන්විත අයන දැලිස තුළින් එමෙන්ම සොලියබල් ගුරුවල සයික්ලේස් මගින් උත්තේජනය වූට එහා සමගම එම තොරතුරු ඉලෙක්ට්‍රෝකෙමිකල් සිග්නල්ස් වශයෙන් සංශ්ලේෂණය වී එම අයන දැලිස තුළ හරියට IC වල මෙන් ඩිජිටල් ප්‍රොඩක්ට්ස් වල IC වල මෙන් හෝම් හෝල්ස් වල මෙන් එන්කෝඩ් වෙනවා. ග්ලූටමේට් සහ ඩෝපමින් මෙන් ද soluble glutamate cyclase මගින් රෙගුලේට් වෙනවා, නියාමනය වෙනවා. කලින් උදාහරණයක් අපි ගත්තත් ඔබට මතකද ඔබ ප්‍රියමනාප තරුණියක් දුටු විට soluble glutamate cyclase මගින් උත්තේජනය කරනු ලැබ. ඔබගේ හදගස්ම වැඩි වී රුධිර පීඩනය අඩු වී කුතුහලය හා අවධානය ඇති කරනවා. ඒ අතරතුර eye movements මගින් එනම් ඇසේ චලන රටා මගින් පරිණාමීය තොරතුරු හෝ personality traits
දෝලනය කරනවා. මෝටර් එකක වගේ හරියට. මෝටර් ෆන්ක්ෂන්ස් වල මෝටරේට විද්‍යුතය ලබා දුන්නාම භ්‍රමණය වෙනවා. ඒ වගේ තමයි අනිත් පැත්තට භ්‍රමණය වූ විට විද්‍යුතය උත්පාදනය වෙන. එතෙන්දී සඳහන් කරන්නේ ඩයිනමෝ මාකටිං. කෙසේ වේවා පර්ටිනිටේට්ස් දෝලනය වෙනවා. එනම් ආසාව හෝ රාගය ඇති කරනවා. එවිට ඈදස නැවත නැවතත් බැලීමට හා කතා කිරීමට පෙළඹෙනවා ඔබ. මෙය ක්‍රියාත්මක වන්නේ සර්විකල් ප්ලෙක්සස් හරහායි. මේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. ඉදිරියේදී තව දුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරමු.